ඔන්න කොමත් එක කාලෙක ගම්මානයක සෙනුර කියලා පොඩි ළමයෙක් ජීවත් වුණා. සෙනුරලාගේ ගෙදර තිබ්බේ ලොකු වත්තක් මැද්දේ. ඒ වත්ත කෙරවලට වෙන්න තිබ්බ ලොකු සියඹල ගහක්. දවසක් සෙනුර මල්ලිත් එක්ක ගියා වත්තේ ඇවිදින්න. අයියේ අපි සියඹල කන්න යමුද කියලා මල්ලි ඇහුවා. දෙන්නම ගියා සියඹල ගහ ළඟට. සියඹල කරල් ඉදිලා බිම වැටිලා ගොඩ ගෙහිලා තිබ්බා. දෙන්නම සියඹල ඇහිඳ ගත්තා. ඒත් තිබ්බ ගොඩක් ඒවා නරක් වෙලා. ඔහොම දෙන්න සියඹල ගහ යටට වෙලා ඉන්නකොට එකපාරම ලොකු හුළඟක් කමන්න ගත්තා. ඒ හුළඟට ලොකු සියඹල කරලක් ඇල්ලලා ගහ මුලට වැටුණා. ඒක දැකලා දෙන්නම දුවගෙන ඒක ළඟට ගියා. අයියේ ලොකු සියඹල කරලක්. මල්ලි පුදුමයෙන් වගේ ඒක දිහා බලාගෙන කෑ ගහන්න ගත්තා. සෙනුර ඉක්මනට දුවගෙන ගියා මල්ලි ළඟට. ඒ සියඹලා කරල සෙනුරට වඩා ගොඩක් ලොකුයි. ඔහු සියඹලා කරල උස්සන්න හැදුවා. ඒත් උස්සන්න බැරි වුණා. හරිම බරයි. සෙනුර මල්ලිත් එක්ක උස්සන්න හැදුවා. ඒත් බැරි වුණා. පෙරලගෙන යන්න හැදුවා. ඒත් සියඹලා කරල හොල්ලන්නවත් බැරි වුණා ඒ දෙන්නට. ඒ දෙන්නටම වඩා සියඹලා කරල ගොඩක් බරයි. සෙනුර ඊට පස්සේ සියඹලා කරල උඩට නැග්ගා. මල්ලිත් ඒක උඩට නගින්න හදනකොටම එක තැනක් සිදුරු වුණා. මල්ලියේ සිදුර ලොකු කරන්න පුළුවන් විදිහේ ලී කෑල්ලක් අරගෙන ඇවිල්ලා ඒ සිදුර තව ටිකක් ලොකු කරා. එකපාරම සියඹලා කරල ඇතුලෙන් සද්දයක් ඇහුණා. දෙන්නම් බැලුවා මොකද්ද මේ එන සද්ද කියලා. කීචි බීචි කියලා චූටි කුරුළු පැටව වගේ කෑ ගහන සද්දයක් ඇහුණා. එකපාරම ඒ හිල ඇතුලෙන් කුරුළු පැටියෙක් එළියට ආවා. ඒකම තවත් පැටියෙක් එළියට ආවා. මෙන්න ලස්සන පොඩි කුරුළු පැටියෙක් අපි අල්ලගමුද අයියේ? එපා මල්ලි යාලට ඉන්න දෙන්න. ඒත් මල්ලි අයියා කියන එක අහන්නේ නැතුව කුරුළු පැටියව අල්ලගන්න පස්සෙන් පැන්නුවා. එයාට අල්ලගන්න බැරි වෙන්න කුරුළු පැටියා ඈතට ගියා. මල්ලිත් කුරුළු පැටියාගේ පස්සෙන්ම ගියා. ටික වෙලාවකින් එකපාරම මල්ලි අඬන්න පටන් ගත්තා. අඬ කුරුළු පැටියාගේ පස්සෙන්ම දුවගෙන ගියා. ඒත් මල්ලිට කුරුළු පැටියව නම් අල්ලගන්න බැරි වුණා. අයියා මල්ලි ළඟට ඇවිල්ලා අඬන්න එපා මල්ලි. එයාලා බය ඇති ඔයා මොකක් හරි කරදරයක් කරයි කියලා. ඒකයි ඔයාලා ඔයාව දකින්නකොට ඈතට ගියේ. අයියා මල්ලිගේ හිත හැදුවා. ඒකම දැක්ක සියඹලා කරල ඇතුලෙන් තවත් කුරුළු පැටව 3 දෙනෙක් එළියට එනවා. අනිත් කුරුළු පැටව ටිකත් එයාලා ළඟට ගියා. සියඹලා ගහේ අත්තක් උඩ වහලා කුරුළු අම්මා මේ වෙන හැම දෙයක් දිහාම බලාගෙන හිටියේ. පැටව ටික අම්මා දැකලා එයා ළඟට ඉගිල්ලිලා ගියා. කුරුළු අම්මා මල්ලි අඬන දිහා බලාගෙන හිටියේ. එයාටත් දුක හිතුණා. ඉතින් කුරුළු අම්මා පැටව ටිකත් අරගෙන බිමට ගිහිල්ලා රෝමක් හැදිලා කුරුළු අම්මා මැද ඉඳගෙන නටන්න පටන් ගත්තා. ඒක දැකලා මල්ලි අඬන එක නතර කරලා පුදුමයෙන් වගේ දිහා බලාගෙන හිටියා. ඒකම වහින්න පටන් ගත්තා. සියඹල ගහේ ඉදලා තිබ්බ සියඹල කරල් ටික බිම වැටුණා. මල්ලිට හරිම සතුටුයි. අත් දෙකට පුළුවන් තරම් සියඹල කරල් එකතු කරගත්තා. දෙන්නගම අත්වල සියඹල කරල් පිරලා තිබ්බා. ඒක දැකලා කුරුළු අම්මට ගොඩක් සතුටු හිතුණා. ඊට පස්සේ කුරුළු අම්මා පැටව ටික ඉගිලිලා යන්න ගියා.